බොයින් 787 ඩ්‍රීම් ලයිනර් වර්ගයට අයත් මෙම යානය මේගානි නගරෙහි බීපේ වෛද්‍ය විද්‍යාලයේ නේවාසිකාගාරයක් මතට කඩා වැටී ඇති අතර එහි අධ්‍යාපනය ලැබූ MBBS සිසුන් බොහෝ දෙනෙකුට ජීවිතය අහිමි වී ඇති බවට වාර්තා වේ. එයා ඉන්දියා ගුවන් සමාගම තහවුරු කළේ මෙම ගුවන් යානයේ මගින් 240 දෙනෙකු සහ කාර්ය මණ්ඩලයේ 12 දෙනෙකු ගමන් කර ඇති බවයි. ඊට ගුවන් නියමුවන් 2 දෙනෙක් සහ ගුවන් කාර්ය මණ්ඩලයේ 10 දෙනෙකු ඇතුළත්ය. මගීන් අතර බ්‍රිතාන්‍ය ජාතිකයන් 50 දෙනෙකු සහ ඉන්දියානු ජාතිකයන් 169 දෙනෙකු, කැනේඩියානු ජාතිකයන් 1 කෙනෙකු සහ පෘතුගාලයේ 7 දෙනෙකු සිට ඇතැයි වාර්තා වේ. රොයිස්ටර් පුවත් සේවයේ වාර්තා කළේ ඔවුන් අතර වැඩිහිටියන් 217 දෙනෙකු සහ දරුවන් 11 දෙනෙකු ගුවන් යානයේ සිටි ඇති බවයි.